සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය නම් බොහෝම කටුකයි. ඉඳලා අයිස්ක්‍රීම් එකක් හදන්න ගියා විතරයි ඉතින් කිරි එක හැලුණ බීමට. ඔන්න ඉතින් කොහොම හරි මං අයිස්ක්‍රීම් එක හදන්න පටන් ගත්තා. මේ දවස්වල ඉතින් වයිරල් වෙන අයිස්ක්‍රීම් එක මේකනේ. ඉතින් මමත් ඒක හදලා බලන්න හිතුවා. ඔන්න ඉතින් අයිස්ක්‍රීම් එක නම් හැදෙනවා වගේ නේද? මෙන්න මේ වගේ තමයි හැදෙන්නේ. මේ වෙලාවේ මට හිතුණා තව කිරි ටිකක් දැම්ම නම් හරි කියලා. හරිනේ ඉතින් ඔය කරගත්තේ. හරි දැන් කරන්න දෙයක් නෑ. අපි මේකත් ඉතින් පිහදාලුම ආයෙත් වැඩේ පටන් ගමු. මොන කරන්නේ ඉතින් නේද? ඔහොම වෙනවනේ. ඔන්න ඉතින් කිරි ටිකක් දාලා හදාගෙන යනකොට මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් එකක් හැදුවා. ඔන්න ඉතින් මම තව කිරි ටිකක් දාලා තව අයිස්ක්‍රීම් ටිකක් හදන්න තමයි හදන්නේ. අනිත් ටික දී වෙන්න කලින් ඉතින් මේකත් හදාගන්න ඕනේ. මේක ඉතින් චුට්ටක් විතර අමාරුයි. ඔයාලා දන්නවනේ නේද? මම එක රැයක් නෙමෙයි මං හිතන්නේ මම රැයවල් දෙකක් විතර මේක දාලා තිබුණා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අයිස්ක්‍රීම් ටික හදාගත්තා. අපි දැන් කාලා බලමු. මේක රහයි. හැබැයි ලොකුට කිරි රහක් නම් එන්නේ නැහැ. සමහරට මම ලොකුට කිරි දාපු නැති නිසා වෙන්නේ නැති. හැබැයි ඉතින් මේකෙන් අර අපි කන අයිස්ක්‍රීම් රහක් නම් එන්නේ නැහැ. ඒ වුණාට මේක හොඳයි. මම නම් කැමති. හැබැයි ඉතින් අර ඇට ටික නම් හරිම කරදරයි. ඇයි ඉතින් අයිස්ක්‍රීම් ටික කනකොට ඒ ටික අයින් කරගෙන නිකන් ඕන. කොහොම හරි ඉතින් මම නම් මේකට කැමති. ඔයාලත් මේක හදලා බලුවා නම් කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. එහෙනම් ඉතින් අදට මං යනවා. බයි බයි.